අපි බලමුද මේ ඊළඟ මාතෘකාව slide number 27 වලට පොඩ්ඩක් යමු. ඔය ටික චූට්ටක් පැත්තකින් තියන්න. හරිද? අපි දැන් ඉදිරියට චූට්ටක් වම තියලා අපි ඉස්සරහට යන්න ඕන නිසායි උතන්ට ගත්තේ නේද? උතන බලන්න මේකේ අපි මේ වෙනකොට පරිගණක පද්ධතිය ප්‍රධාන කොටස් හතරක් තියෙනවා කියලා ඉගෙනගෙන තියෙනවා. මොනවාද ප්‍රධාන කොටස් හතර? hardware, software, data සහ liveware කියලා. ඒතර අපි liveware කියන කොටස කතා කරලා තියෙනවා පරිගණකයේ භාවිතා කරන අය. ඊළඟට data කියන්නේ input කරන text number symbol sound colors ටික ඒ හරහා files folder drive කියන කතා කරලා තියෙනවා. එතන මේ වැඩේට මේ input එක හරහා output එක ගැනීමේ ක්‍රියාවලියේදී අපිට ඕන වෙනවා උපකරණ ටික hardware ටික. ඒතර hardware වර්ග දෙකයි system unit සහ peripherals. system unit එක ඇතුලේ තියෙනවා මොනවද? සිස්ටම් එක ඇතුලේ power supply unit එක, motherboard එක, processor එක, RAM එක සහ storage කියන්නේ hard disk එකක් තියෙනවා. එතනදී අපි hard disk එක කතා කරේ storage විදිහට. ඊළඟට power supply එක අපි විශේෂයෙන් කතා කරන්න ගියේ නැහැ. නමුත් අනිත් ටික මොනවාද? motherboard, processor සහ memory කියන කොටස් කතා කරා. motherboard එක ඇතුලේ තියෙන දේවල් මොනවද? ඊට පස්සේ memory මේ processor එක ගැන කතා කරා. processor ඇතුලේ කොටස් හතරක් තියෙන මතකද මොනවද? ALU, CU, cache memory, register memory. ආයි මොනවද කියන්නේ processor ඇතුලේ තියෙන කොටස් හතර ALU එක තියෙනවා, CU එක තියෙනවා, cache memory තියෙනවා, register memory තියෙනවා. cache memory සහ register memory කියන දෙකේම ලක්ෂණය මොකක්ද? తాවකාලිකව data instructions මතක තියාගන්න එක process කිරීම සඳහා ALU එක වෙත ලබා දීම සඳහා තොරතුරු මතක තියාගන්න එක. ඊළඟට අපි එළියේ තියෙන device වලට ආවොත් ඒ කියන්නේ system එක ඇතුලේ තියෙන motherboard, processor, memory කියන කොටස් වලින් එළියට ඇවිල්ලා input devices තියෙනවා එළියෙන් සම්බන්ධ කරනවා. output devices ටික එළියෙන් සම්බන්ධ කරන ඊට අමතරව ඇතුලේ තියෙන system එක ඇතුලේ තියෙන hard disk එක හැර අනිත් හැම storage device එකක්ම සම්බන්ධ කරන්නේ බාහිරින් එළියේ. pen drive, CD ඔක්කොම එළියෙන්නේ අපි දාන්නේ. ඒ නිසා ඒවා අපි peripherals විදිහට තමයි එතනට අරගෙන තියෙන්නේ. ඒතකොට ඒ ඔක්කොම hardware ටිකනේ. අපි ඊතර මේ කතා කරන්න යන්නේ software ටික. දැන් hardware නම් ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් මෙන්න hardware කියලා මෙන්න hard disk එක මෙන්න motherboard පෙන්වන්න පුළුවන්. software පෙන්වන්න බෑ. පෙන්වන්න බෑ කියන අකමැත්ත නිසානේ සමහර ඉන්නේ අපිට අපෝ එයාව නම් මට පෙන්වන්න බෑ කියලා කියනවා. software ඒ වගේ තමයි හරියට අල්ලගත්තේ නැත්නම්. හොඳ ඒතර බලන්න එහෙනම් මොනවද software කියන්නේ කියලා. software කියන්නේ මේ වෙනකොට ඔයගොල්ලෝ යම් තොරතුරු ටිකක් දන්නවා. දැන් බලමු මොනවද software කියන්නේ කියලා. හරි. මොනවා software කියන්නේ also known as programs, applications සහ apps. පළවෙනි කාරණේ තමයි ඒක software කියන්නේ programs, applications සහ apps ලෙසද හඳුන්වයි. ටක් ගාලා නෝට් කරගන්න. මොනවද programs ගැන ලියන පළවෙනි කාරණේ මොකද්ද? programs මේ software programs, applications සහ apps ලෙස හඳුන්වයි. programs, applications සහ apps ලෙස හඳුන්වයි. ඒක නම් හතරක් තියෙනවානේ. නම් හතරක් තියෙනවා. මොනවාද නම් හතර? software කියන්න පුළුවන්, programs කියන්න පුළුවන්, application කියන්න පුළුවන්, apps කියන්න පුළුවන්. හැබැයි ටිකක් ඔය software එකක් කිව්වම තත්ත්වය සහ මේ apps කිව්වම තියෙන තත්ත්වය අතර ඔයක පොඩි පරතරයක් නැත්තේම නැහැ. යම් පරතරයක් තියෙනවා. එම් සාමාන්‍ය apps කියලා කියන්නේ පොඩි ඒවට වගේ ඒ වගේ ඊට පස්සේ software ගම ටිකක් ඒක ලොකු වැඩක් කරන ලොකු tools ගොඩක් තියෙන ඒ වගේ පැත්තට ගන්න පුළුවන්. එහෙමයි කියන එක ඒක හරිය හැමතිස්සෙම ඒකෙන් මනින්න යන්න එපා ලොකු පොඩිකම ඒකෙන් මනින්න යන්න එපා. හැබැයි වචන හතරම ආසන්න වශයෙන් සමානයි කියලා ගන්න. හරි. ඒතර software හැදිලා තියෙන්නේ මොනවයින්ද? consist of organized set of instruction. software හැදිලා තියෙන්නේ මොනවයින්ද? set of instructions වලින්. ඒ කියන්නේ උපදේශ තමයි මේකේ තියෙන්නේ. software කියලා තියෙන්නේ මොනවද? උපදේශ ටික. set of instructions. software consist of
set of instructions. Hardware consists of hardware හැදිලා තියෙන්නේ මොනවයි? Electronic parts වල. නේ hardware හැදිලා තියෙන electronic devices වල. electronic items වල electronic parts. එතන මෙතන හැදිලා තියෙන්නේ මොනවද? Set of instructions. අපි computer codes කියලා කියනවා, low level language කියනවා, assembly language කියන මේ වගේ එක දේවල් වලින් කියනවා. නැත්නම් software හැදිලා තියෙන්නේ set of instructions වලින්. hardware වලින් කරන්නේ input කරන්න, output කරන්න, process කරන්න, store කරන්න අවශ්‍ය කරන පහසුකම් සැලසෙන එකනේ. එක්ක input කරනවා, එක්ක ඊට support කරනවා. එක්ක process කිරීම සිදු කරනවා, එක්ක ඊට support කරනවා. එක්ක output කිරීම සිදු කරනවා, එක්ක ඊට support කරනවා. මොනවාද output කිරීම සිදු කරනවා කියන උදාහරණය? monitor එක. නේ? ඊට support කරනවා කියන උදාහරණය. output කරන්න support කරන VGA card එක. අර ඒ වගේ supportive device එක. එහෙම නැත්නම් store කරනවා. hardware වල අරමුණු එක්ක input කිරීම, එක්ක process කිරීම, එක්ක output කිරීම, එක්ක store කිරීම කියන කාර්යයන් සඳහා දායක වෙන එකනේ. හරි. හැබැයි software වල අරමුණු මොකක්ද? ඒ වගේම තමයි software අරමුණත් ඒ වගේම තමයි වෙනස මොකක්ද? ඒ සඳහා උපදෙස් දී. උපකරණ එක තිබ්බට හරියන්නේ. දැන් ඔයාලට මොකක් හරි උපකරණයක් ගාලා මෙතෙන්ට දුන්නොත් ඒක ඔපරේට් කරන්නේ කොහොමද කියලා ඔයාලා දන්නේ නැත්තම් මොකද කරන්න වෙන්නේ? කාගෙන් හරි ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික අරගන්න වෙනවා. මැනුවල් එකකින් හරි, ඉන්ටර්නෙට් එකෙන් හරි, වීඩියෝ එකක් බලලා හරි, ඒ කොහෙන් හරි අපි අපේ ඔළුවට දාගන්නවා මේක මෙහෙම කරන්න. මෙතනින් තමයි ඔන් කරන්න. ඊළඟට මේක කරන්න. ඊළඟට මේක කරන්න. next මේක. ඊළඟට මේක. එහෙම කියලා අපි one by one මෙන්න මේකෙන් මේ වෙන්නේ මේකයි කියලා අපි උපදේශ ටික දාගන්න ඕනේ. ඒ ඉන්ස්ට්‍රක්ෂන් ටික හරියට දාගත්තේ නැත්නම් මොකද වෙන්නේ? නිවැරදි අවුට්පුට් එකක් එන්නේ නැහැ. අර කතාවට කියනවා මේ දවසක් ඔය ප්ලේන් එකක් මේ ක්ලීන් කරන මිනිස්සෙක්ට හම්බුණාලු ප්ලේන් එකේ මැනුවල් එක. ප්ලේන් එක ඔපරේට් කරන මැනුවල් එක යාට හම්බුණා. ඒක දැන් පළවෙනි පිටුවේ තියෙනවලු මේ මෙන්න මේ රතු පාට බෝඩ් එක මේ බටන් එක ප්‍රෙස් කරාම මේක ස්ටාර්ට් කරගන්න පුළුවන් කියලා. මේක ඉතින් ඒ පිටුව බැලුවා රයිට් බටන් එක තියෙනවා බැලුවා බටන් එක කෝ කියලා ඒක ආසාවටත් එක එබුවලු. මොකද උනේ? ප්ලේන් එක ස්ටාර්ට් වුණා. දැන් මිනිහට පොඩි ආසාවක් හරි හරිනේ බටන් එක එබුවා වැඩේ හරි. දැන් අර ඊළඟ දෙවෙනි පිටුව පෙරළුවාම ඒකේ තියෙනවා මේ ප්ලේන් එක ඉස්සරහට යන්නේ මෙන්න මෙහිම. එතකොට මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරාම ඉස්සරහට යනවා. අර පොඩි ලිවර් එකක් තියෙන එක තල්ලු කරාම ඔන්න ඉස්සරහට යනවා. කරේමිතව. දැන් මිනිහට ආසය තුන පොඩ්ඩක් යනවා. ඔන්න ඒකත් එබුවා. දැන් ඔන්න ප්ලේන් එක ටික ඉස්සරහට යනවා. තුන්වෙනි පිටුවත් පෙරළුවා. ඒකේ තියෙනවා ප්ලේන් එක උඩට ගන්නෙ කොහොමද කියලා. එතකොට අර නේද අර මේ දැකලා තියෙනවද ඒක අර පොඩි කැලලා තියෙන එක පල්ලෙහාට මෙහාට ඇද්දාම යනවා කියලා ඔන්න මොකක් හරි ඒක එහෙම තියෙනවා. දැන් ඔන්න ඒකත් කියුවා මිනිහා ඒ භාරි ඒකත් ඒ කියපු විදිහට ඇදලා බැලුවා. දැන් ඔන්න ප්ලේන් එක උඩට යනවා. ප්ලේන් එක උඩ. හරි දැන් ඔන්න ප්ලේ දැන් කොහොමhari ඒක හරවන්නේ කොහොමද? ඔය ටික දැන් පිටුවෙන් පිටු ගාන්න තියෙන මේ මොනවද මෙයා මේ කියවන්නේ කියන එකට ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවනවා. ඒ වැඩේ කරන කර ගාන්නට වැඩේ යනවා. ඊට පස්සේ දැන් ඊළඟට බලාගෙන යනකොට දැන් මිනිහට ඕන දැන් හරි ට්‍රවුමක් ඇවිත් දැන් ට්‍රවුමක් ගැහුවා. දැන් මිනිහට බාන්න ඕනි. මිනිහා පෙරළුවා ඊළඟ පිටුව. පෙරළුවම පොතේ තියෙනවා මේ පොතේ ඊළඟ කොටස් ටික ඊළඟ පරිච්ඡේදය මේ ලබා ගැනීම සඳහා ළඟමැති මේ බුක් ෂොප් එකකට යන්න. දැන් ප්ලේන් එක උඩ නේද? ඒතර මොකක්ද අවුල? ඒ කියන්නේ යා ප්ලේන් එක බා ගන්න හැටි ඒ පොතේ නෑ. ඒක තියෙන ඊළඟ පොතේ. ඒ පොත ගන්න බුක් ෂොප් එකකට යන්න ඕනේ. ප්ලේන් එක උඩ. මොකක්ද එකෙන් අපිට ගන්න තියෙන පාඩම? ඒ කියන්නේ ඉන්ස්ට්‍රක්ෂන්ස් බාගෙට අරගෙන වැඩකට අත ගහන්න බෑ. හරියටම ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික උඩ සිට අගට මුල සිට අගට හරියටම බලන්න ඕනේ මේ process එක complete කිරීම සඳහා තියෙනවද කියලා නිතරම. දැන් folder එකක් හදන්න ගියාම පියවර කීයක් තියෙනවද? instructions පියවර කීයක් තියෙනවද? ඔයගලන්ට follow කරන්න. 4ක් තියෙනවා. මොනවද? හිස් තැනක right click කරා. කොහෙද click කරන්නේ? හිස් තැන. හිස් තැනක මොනවද කරන්නේ? right click කරා. අනේ instructions. දෙවෙනි පියවර new කියන option එකට යන්න. එතනින් folder කියන එක තෝරා. එතනින් නමක් type කරන්න. එතනින් enter key එක press කරන්න. ඒ විදිහට පියවර 4කට අපිට 4කට හරිද? එහෙම පියවර ටිකක් තියෙනවනේ. දැන් ඕකේ කොයි පියවරක් හෝ මග ඇරියොත්
ඔය ෆෝල්ඩර් එකක් අලුත් ෆෝල්ඩර් එකක් සෑදෙනවා කියන අවුට්පුට් එක අපිට ලැබෙනවා. නැහැ. ඒ නිසා ඒ පියවර දෙකක් තුනක් දැනගෙන වැඩකට අත ගහන්න බෑ. එහෙනම් මෙන්න මේ පියවර ටික ඊළඟට මොකද්ද කරන්නේ ඊළඟට මොකද්ද කරන්නේ කියලා දෙන උපදේශ ටික තමයි මොනවා විදිහට තියෙනද අපිට software විදිහට software files විදිහට පරිගණක තුල ගබඩා කරලා. ඒ නිසා අපි වැඩකට අත ගහද්දි හරියටම instructions ටික තියනවාද software එක හරියට තියෙනවද software එක හරියට install වෙලාද කියලා බලන්න වෙනවා. software එක හරියට නැත්තම් මොකද වෙන්නේ? අපි බලාපොරොත්තු වෙන output එක අපිට ලැබෙන්නේ නැහැ. හරි එතකොට set of instructions වලින් තමයි එතකොට instructions set එකක් instruction set ගොඩාරියක් එකතු වෙලා තමයි software හැදිලා තියෙන්නේ බලන්න ඊළඟට මොකද්ද කියන්නේ කියලා software must want to control the computer and accomplish user requirements software මොකටද අපිට ඕන වෙන්නේ software must want to control the computer software අපිට ඕන වෙනවා පරිගණකය පාලනය කිරීම සඳහා ඒ වගේම accomplish user requirement user ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා එහෙනම් මූලිකව අරමුණු දෙකකට අපි වෙන් කරලා තියෙන උතන ඔයගලන්ට පේන හැටියට. පේනවද මොනවාද අරමුණු දෙක? එකක් තමයි accomplish user requirement. අනිත් එක මොකද්ද? control the computer. එහෙනම් ලියා ගන්න මොකද්ද? පරිගණකයේ පාලනය කිරීමටත් user ගේ අවස්ථා ඉටු කිරීමටත් software අවශ්‍ය වෙනවා. පරිගණකයේ පාලනය කිරීමටත් user ගේ අවශ්‍යතා ඉටු කිරීමටත් software අවශ්‍ය වෙනවා. බලන්න ඊළඟට කියන දේ. Software tells a computer what to do. ඒ කියන්නේ software කියනවා කම්පියුටරේට what to do. මොකද්ද කරන්න ඕනේ? දැන් මොකද්ද කර ඊළඟ මොකද්ද කරන්න එහෙම මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නේ කවුද? software විසින්. නිතරම බහුවර්ණ ප්‍රශ්නයක් එනවා මෙන්න මේ වාක්‍ය දාලා. ඔය තියෙන වාක්‍ය දාලා. හැබැයි ඉතින් ওই වාක්‍ය දාලා මොකක්ද දෙන ප්‍රශ්නේ? software කියන වචනේ අයින් කරනවා. software කියන වචනේ අයින් කරලා එතනට හිස් තැනක් දානවා. එතන කොහොමද එන්නේ? හිස් තැනක් tells the computer what to do. කොහොමද ප්‍රශ්නේ එන්නේ? හිස් තැනක් tells the computer what to do. ඔයගොල්ලන්ගෙන් අහනවා එතනට දාන්න පුළුවන් උත්තරේ මොකද්ද කියලා. ඒතර උත්තර අංක 1 තියෙනවා software. ආයිතුරුව බලන්න ඕන. බලන්න ඕනේ. ඒක තමයි MCQ වල තියෙන විශේෂත්වය. 1 software. 2 programs. 3 both 1 and 2. 4 none of above. උත්තරාංක 1 software, උත්තරාංක 2 programs, උත්තරාංක 3 both 1 and 2, 4 none of above. එකක්වත් නෙමෙයි. මොකද්ද ගහන උත්තරේ? ගොඩක් අය එකට ඉදි ගහනවා. ඒතර අපි MCQ කියන්නේ බහු වර්ණ උත්තර 4ක් තියෙනවානේ. ඒතර අපි එක උත්තරයක් තෝරගන්න හැම තිස්සෙම හිතන්න ඕනේ. අනිත් උත්තර තුන තෝරගන්න බැරිද? ඒ උත්තර තුන ඇයි අපි ගන්නෙ නැත්තේ? MCQ කියන්නේ ලේසි පාසු ප්‍රශ්න රටාවක් නෙවෙයි. රචනා ප්‍රශ්නවල නිතරම බලන්නේ අපේ මතකය. අපිට මතකද? ගොඩක් වෙලාවට වැඩිපුර බලන්නේ මතකය. MCQ වල අනිවාර්යෙන් බලන්න වැඩිපුරම බලන්නේ මොකද්ද? අවබෝධය. කියන්නේ බ්ලූම්ස්ගේ සෙකන්ඩ් ස්ටේජ් එකට ඇවිල්ලා තමයි MCQ ප්‍රශ්න කරන්නේ. උත්තරේ විතරක් දැනගෙන හරියන්නේ නැහැ MCQ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ පිළිබඳ යම් අවබෝධයක් අපි සතුරු තියෙනවා. මොකද අනිත් උත්තර තුනක් අයින් කරන්නත් එක්ක. හරිද? ඒ නිසා පළවෙනි ප්‍රශ්නේ උත්තරේ දැක් ගොඩක් වෙලාවට ඔයගෙලාට දෙන්නේ ලේසි මේක පළවෙනි එකට දානවා. කියන ඕගොල්ලන්ව වරදට පොළඹවනවා. හරි පළවෙනි එකේම තියෙන software නේ කටපාඩම් කරලා තියෙන software ටික කම්පියුටර් what to do. රග්ගාල දැකම එක ගැහුවා ඊටු බලන්නෙත් නැහැ ඊළඟට කියලා එන හැපි එකේ එනවා. ලකුණු වෙනකොට ලකුණු ගන්න. ඒ නිසා පරිස්සම් වෙන්න. software එක එතන මොකක්ද ඒකට උත්තරේ? software කිව්වත් හරි, programs කිව්වත් හරි, applications කිව්වත් හරි, apps කිව්වත් හරි. එහෙනම් එතන දෙන උත්තර හතර අනුව බැලුවම මොකක්ද හරි උත්තරේ? both 1 and 2. තුන්වෙනි උත්තරේ තමයි. එකක් හරි දෙකක් හරි කියන එක තමයි වඩාත් හරි. දෙකට විලි ගහන්න බෑනේ දෙකම හරි කියලා. බහුවර්ණ 4 එකයිනේ අපිට තෝරගන්න පුළුවන්. එහෙනම් නිතර ওই ප්‍රකාශනය මතක තියාගන්න. ඊළඟට කියනවා මේකේ මොකද්ද? Two type of software that are system software and application software. එහෙනම් software වර්ග දෙකයි මොනවද? system software කියලා જાතියක් තියෙනවා. application software කියලා જાතියක් තියෙනවා. software වර්ග දෙකයි. එකක් system software අනික application software.
දැන් ওই දෙක ගැන අපි ඉගෙන ගන්න. දැන් software ගැන තමයි මේ ඉගෙන ගත්තේ. ඒතර අපි ඉගෙන ගන්න software වර්ග දෙකක් තියෙනවානේ. hardware වර්ග දෙකක් තියෙනවා. hardware ගැන ඉගෙන ගත්තා hardware වර්ග දෙක ගැන ඉගෙන. software ගැන ඉගෙන ගත්තා දැන් software වර්ග දෙක ගැන ඉගෙන ගන්නයි අපි යන්නේ. මේ software හදන්නේ කවුද? ඒකත් නිකන් note එකක් දාගන්න software හදන්නේ කවුද? ඒ කියන්නේ ස්වභාවිකව ශාකවල හට ගන්නවද නැත්නම් පසේ හට ගන්නවද? මූදේ ගේනවද කොහෙන්ද software තියෙන්නේ? කොහොමද අපිට software ලැබෙන්නේ? software හදන්නේ කවුද? programmers. programmers. software හදන්නේ programmers. කියන්නේ programming ඒ software නිර්මාණය කිරීමේ භාෂාවන් හරි ඒක පරිගණකයේ මේ codes ලියන්න දැනුම තියෙන අය programmers. ලෝකේ හොඳම රස්සාව, හොඳම ශේෂ්ත්‍රය. මාසෙකට ලක්ෂ 30 40 50 හම්බ කරන්න පුළුවන් ෆීල්ඩ් එකක් programming කියන්නේ. දැන් සමහර අය නම් කියන්නේ AI නිසා මේ programmers වලට ජොබ් නැහැ කියලා. ඒක යම් ඇත්තක් තියෙනවා. හැබැයි ඉතින් AI තිබුණ පළියට programmersලා හැමෝටම නැති වෙන්නේ නැහැ. programming වලින් යම් support එකක් ගන්න පුළුවන්. programming AI වලින් යම් support එකක් අපිට ගන්න පුළුවන්. programming programs develop කරන්න. දැන් මට program එක මම program කියන මෙලෝදියක් දන්නේ නැත්තම් මට AI වලට කියලා මෙන්න මේක මෙහෙම වුණා කියලා අර එයාගේ ඉල්ල ගන්න පුළුවන්. හැබැයි ඒක විතර ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ දින එක විතරක් අරගෙන ඒක ඩෙවලොප් කරලා එහෙම කරන්න බෑ ප්‍රෝග්‍රෑමර්ස් ලාට ප්‍රෝග්‍රෑම් ඒ ගැන හරි දැනුමක් ඕන. හරි යම් සපෝට් එකක් AI වලින් ගන්න පුළුවන් ඒක වෙනම දෙයක්. මගේ මතේ. ඒතර software වර්ග මේ icon ගණනාවක් ගැන මෙතන ඔයගලන්ට පේන්න තියෙනවා. එක එක icons එක එක software වලට එක එක icons තියෙනවා. ආවෙනික icons ඒවා සමහර ඒවා දැකලා සමහර ඒවා දැකලා නැතුව ඇතිනේ. දැන් software කියන්නේ මොනවද කියලා පැහැදිලිද? මොනවා software කියන්නේ පරිගණකයට උපදෙස් දීමට ඒ වගේම පරිගණක පාලනය කිරීමට අනිත් එක මොකක්ද? යූසර්ගේ අවශ්‍යතා ඉටු කිරීමටත් පරිගණකයට අපි දාන set of instructions තමයි software කියලා කියන්නේ. උපදේශනේ පරිගණකයට ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියලා උපදෙස් දෙන්නේ softwareමයි. software වර්ග දෙකයි කියවමනා software වර්ග දෙක එකක් system software අනික application software. අපි දැන් කතා කරන්න යන්නේ මොනවද මේ software යටතේ software යටතේ system software කියන්නේ මොනවද? software යටතේ system software කියන්නේ මොනවද? ඕගොල්ලෝ මතකද software වල අරමුණු දෙකක්. මොකක්ද අරමුණු දෙක? පරිගණකය පාලනය කිරීම කියන්නේ එකක්. යූසර්ගේ අවශ්‍යතා ඉටු කිරීම කියන්නේ තව එකක්. එහෙනම් මෙන්න මේ system software වලින් කෙරෙන්නේ මොකක්ද? system software වලින් කෙරෙන්නේ control the operation of the computer and its device. හරි ඒ කියන්නේ පරිගණකය සහ එහි devices පාලනය කරන එක. මොකද්ද software වලින් system software වලින් මොකද්ද කෙරෙන්නේ? පරිගණකය සහ එහි devices පාලනය කරනවා. පරිගණකය සහ එහි devices පාලනය කරනවා කියලා කියන්න පුළුවන්. තව විදිහකින් කියනවා පරිගණකයට අවශ්‍ය දේවල් පරිගණකයට අවශ්‍ය මූලික කටයුතු ටික කර ගැනීම සඳහා භාවිතා කරන software කියලා කියන්නත් පුළුවන්. පරිගණකය සහ එහි devices පාලනය කිරීම සඳහා භාවිතා කරන software system software ලෙස හැඳින්වේ. තව විදිහකට කියනවනම් පරිගණකයට අවශ්‍ය මූලික කටයුතු සිදු කර ගැනීමට තමන්ගේ කටයුතු ටික කරගන්න අවශ්‍ය කරන software එක තමයි system software කියලා කියන්නේ. දැන් අපි හැමෝටම තමන්ගේ කාර්යයන් කියලා දේවල් ටිකක් තියෙනවානේ. නේ? තමන් දැන් ඔයගොල්ලෝ ජොබ් එකකට යනකොට ජොබ් එකෙන් තමන්ගේ කාර්යයක් කරන්නේ නැහැ අනුන්ගේ කාර්යයක් කරන්නේ ජොබ් එකට යන්නේ. ඒතර අනුන්ගේ කාර්යයක් කරන්න එළියට බහින්න කලින් තමන්ගේ කාර්යයන් ටික කරගන්නවානේ. මොනවද මුලින්ම නැගිටිනවා, දතකට මදිනවා, මුහුණ හොද ගන්නවා, කනවා බොනවා, ඒ ටික නේද? ඒ ඔක්කොම ටික තමන්ගේ කාර්යය. දැන් සමහර අය ඉන්නවා නේද? දැන් හරි ඔයාලට තමන්ගේ කාර්යයන් ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ එළියට බහලා අනුන්ගේ කාර්යයන් කරන්නත් පුළුවන්. නේ? තව කෙනෙක්ට යම් සේවයක් සපයන්න පුළුවන්. සමහර අය ඉන්නව නේද? තමන්ගේ කාර්යයන් ටික කරගන්න පුළුවන් අනුන්ට සේවයක් සපයන්න බෑ. අනිත් අයට සේවයක් සපයන්න බෑ. තවත් සමහර අය ඉන්නවා තමන්ගේ කාර්යයන් ටිකවත් කරගන්න බැරි අය. ඉන්නවනේ. තමන් ඇඟේ චූ කරගන්නවා, තමන්ගේ වැඩ ටික කරගන්න. එහෙමම අර අපි කියන්නේ එයාලගේ මනස හරියට වර්ධනය වෙලා නැති අය. එහෙම විවිධ අය ඉන්නවා. දැන් සිස්ටම් ඒ තමන්ගේ කාර්යයන් ටික හරියට කරගන්න බෑ කියන්නේ මොකක්ද? එයා තුල නැහැ සිස්ටම් software එක. තමන්ගේ කාර්යයන් ටික කරගන්න අවශ්‍ය ඉන්ස්ට්‍රක්ෂන් මූලික ඉන්ස්ට්‍රක්ෂන් ටිකවත් එයාගේ මනසේ
හැදිලා නැහැ. ඒතර යාර කොච්චර ඉන්ස්ට්‍රක්ෂන් දීලා ඉතින් ටික ටික කාලයක් යනකොට හදන්න වෙනවා. එහෙනම් සිස්ටම් සොෆ්ට්වෙයාර් කියන්නේ මොකද? පරිගණකයට අවශ්‍ය තමන්ගේ මූලික කාර්යයන් ටික ඉටු කර ගැනීමට භාවිතා කරන සොෆ්ට්වෙයාර්. එතන මෙන්න මේ සොෆ්ට්වෙයාර් වර්ග නැවත බෙදෙනවා හතරකට. දැන් කියන්න මතකද මේ එන විදිය ෆ්ලෝ එක මතකද? පරිගණක පද්ධතිය කොටස් හතරයි හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් data liveware සොෆ්ට්වෙයාර් වර්ග දෙකයි සිස්ටම් සොෆ්ට්වෙයාර් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් සිස්ටම් සොෆ්ට්වෙයාර් වර්ග හතරකට බෙදලා තියෙනවා ඔපරේටිං සිස්ටම් සිස්ටම් යුටිලිටීස් ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් සහ database management system ඒවා DBMS මොනවාද සිස්ටම් සොෆ්ට්වෙයාර් වර්ග හතර operating system system utilities language translators සහ database management system හරිද software වර්ග හතරක් ගැන system software වර්ග හතරක් උතන තියෙනවා අපහැදිලි දැනගන්න තියෙනවා අහන්න ඕනේ යුක්තක සද්ද නැතුව ඉන්නේ අපි නම් software ගැන කතා කරා software වර්ග දෙකයි system දැන් system software ගැන මොනවද කියන එක ක්ලියර්ද සහ system software සහ application software වෙනස් වෙන්නේ කොහොමද මතකද software යටතේ අපි කිව්වා software භාවිතා කරනවා පරිගණකයට අවශ්‍ය තමන්ගේ කාර්යයන් කරගන්න අනිත් එක userගේ අවශ්‍යතා ඉටු කරන්න එහෙනම් system software මොකටද ඕන වෙන්නේ පරිගණකයට අවශ්‍ය තමන්ගේ කාර්යයන් කරගන්න එහෙනම් application software මොකටද ඕන userගේ අවශ්‍යතා ඉටු කරන්න ආයි කියන්නේ යූසර්ගේ අවශ්‍යතා ඉටු කරන්න මොනවද ඕනේ? ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. පරිගණකයට අවශ්‍ය තමන්ගේ මූලික කටයුතු කරගන්න භාවිතා කරන සොෆ්ට්වෙයාර් සිස්ටම් සොෆ්ට්වෙයාර්. ওই දෙකෙන් පරිගණක අත්‍යවශ්‍යම වර්ගය මොකක්ද? නැතුව බැරි වර්ගය මොකක්ද? ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් සිස්ටම් සොෆ්ට්වෙයාර්. සිස්ටම් සොෆ්ට්වෙයාර් නේ තමන්ගේ කාර්යයන් ටික කරගෙන ඉන්න බෑ අනිත් අය වැඩ කරන්න. ඒතර සිස්ටම් සොෆ්ට්වෙයාර් වර්ග හතරයි ඔපරේටිං සිස්ටම්, යුටිලිටීස්, ට්‍රාන්ස්ලේටර්ස්, DBMS කියලා අපිට වර්ග හතරක් තියෙනවා. අපි බලමු මේකේ අත්‍යවශ්‍යම කොටස ඊළඟට 30 වෙනි ස්ලයිඩ් එක මොනවාද සිස්ටම් සොෆ්ට්වෙයාර් මොනවාද ඔපරේටිං සිස්ටම් සොෆ්ට්වෙයාර් යටතේ ඔපරේටිං සිස්ටම් සිස්ටම් සොෆ්ට්වෙයාර් යටතේ ඔපරේටිං සිස්ටම් නැතුවම බැරි කාරණයක් ගැන කතා කරන්න යන්නේ බලන්න මොකද්ද ඔපරේටිං සිස්ටම් එකක් කියන්නේ the operating system හෙවත් OS is the most important program that runs on the computer ඒ කියන්නේ දැන් පරිගණක එක software run වෙනවනේ එක apps run වෙනවනේ මේ run වෙන apps ටික ඔක්කොම එක ගොඩකට ගත්තොත් මොකද්ද මේකට තියෙන විශේෂත්වය අනිත් මොනව නැතත් මේක ඕනිමයි මේක නම් ඕනිමයි most important program ඒ කියන්නේ පරිගණකයකට නැතුවම බැරි පරිගණකයකට තිබිය යුතුම software එක තමයි මොකද්ද operating system එකක් කියලා සෑම පරිගණකයකටම තිබිය යුතුම අත්‍යවශ්‍යම software එක තමයි operating system එකක් කියලා සෑම පරිගණකයකටම අත්‍යවශ්‍ය සෑම පරිගණකයකම තිබිය යුතුම software එක තමයි OS එකක් කියලා කියන්නේ. ඊළඟට කියන්නේ every computer must have an operating system to run other programs. සෑම computer එකම OS එකක් තියෙන්න ඕනි. නැත්තම් වෙන කිසිම software එකක් run කරන්න බෑ. සෑම පරිගණකයකම OS එකක් තියෙන්න ඕනි. OS එකක් නැත්තම් වෙන කිසිම software එකක් run කරන්න බෑ පරිගණකයක. මොබයිල් ෆෝන් එකෙත් එහෙම. සෑම පරිගණකයකම OS එකක් තිබිය යුතුමයි. OS එකක් නැත්තම් වෙන කිසිම software එකක් run කරන්න බෑ. කිසිම එකක් run කරන්න. ඊළඟට කියන්නේ without it you cannot use any other software. OS එකක් නැත්තම් වෙන කිසිම software එකක් run කරන්න බෑ කියලා කියනවා.
හරිද? OS එක නැත්නම් වෙන කිසිම software එකක් run කරන්න බෑ. ඉතින් operating system වල examples වගේක් දීලා තියෙන මොනවද? Windows XP, Windows Vista, Windows 7, Windows 8, Windows 10, Windows 11. මේ ඔක්කොම මොනවද Windows ටි? කවුද හැදුවේ Windows? Microsoft සමාගම හැදුවේ. ඒතර මෙතන තියෙන examples මොනවද මේ එක එක operating system සඳහා? එකක් තමයි Windows XP, එක අනිත් එක Windows Vista, Windows 7, Windows 8, Windows 10, Windows 11 වගේ ඒවා තියෙනවා. ඊළඟට තියෙනවා Mac OS. Mac OS හැදුවේ මේ Macintosh කියලා OS එක. ඕක හැදුවේ මේ මොනවාද Apple සමාගම. Apple සමාගමෙන් හදන Apple විතරනේ හරිනන්නේ. Apple සමාගමෙන් Apple ගෙඩි විතරක් නෙවෙයි. ඔන්න බලන්න එතන මොනවාද? Macintosh කියලා OS එකකුත් හදලා තියෙනවා. ඊළඟට තව තියෙනවා Unix කියලා જાතියක්. තව තියෙනවා Linux කියලා જાතියක්. තව තියෙනවා Android කියලා જાතියක්. Android කියලා එකක් අහලා තියෙනවා. මොනවාද ඒක? ඒව ගොඩක් කරලා කම්පියුටර්ස් වලට වඩා කම්පියුටර්ස් වල නෙවෙයි දාන්නේ මොනවද? මොබයිල් ෆෝන්ස් වල, ටැබ්ස් වල, ටීවී වල, ඒ වගේ එක එක ස්මාර්ට් ඩිවයිස් වල තමයි ගොඩක් කරලා Android යන්නේ. දැන් ඔපරේටිං සිස්ටම් වර්ග කිහිපයක් මෙතන තියෙනවා. Windows කිහිපයක් තියෙනවා. Windows වල වර්ග කීයක් තියෙනවද? Windows වල Windows XP තියෙනවා. Windows වල Windows 7 Vista තියෙනවා. Windows 7, Windows 8, Windows 10, Windows 11. ඒතර Windows කියන්නේ එක කැටගරි එකක්. එක කම්පැනි එකක් හදන කවුද Windows හදන්නේ? Windows කියන්නේ ජනේලනේ ජනේල හදන්නේ වඩු බාසුන් නේ. ඒතර මේ Windows කියන්නේ ඔපරේටිං සිස්ටම් එක. මේක හදන්නේ කවුද? Microsoft සමාන. අනිත් OS වර්ගය මොකද්ද? Mac OS එකවත් Macintosh කියලා කියනවා අපි ඒකට. Macintosh කියන එක තමයි කෙටි කරලා තියෙන අර brother කියන එක bro කරලා වගේ Macintosh කියන එක Mac කියලා කෙටි කරලා තියෙනවා. Macintosh OS එක. ඒක හදන්නේ කවුද? Apple සමාන. ඊළඟ තව වර්ගයක් තියෙන Unix. Unix කියලා කියන්නේ එක තනි සමාගමක් නෙවෙයි ඒකෙන් අදහස Unix සමාගම Unix සමාගමක් නෙවෙයි. Unix කියන්නේ ඇත්තටම මේ වෙළඳ නාමය ට්‍රේඩ් මාක් එකක්. Unix කියන්නේ ට්‍රේඩ් මාක් එකක්. ඒක වෙළඳ නාමයක්. ඒ කියන්නේ ඒ වෙළඳ නාමය අපිට ඕන කම්පැනියකට ගන්න පුළුවන්. ඒ වෙළඳ නාමයේ සහිතව ඕන දැන් ඔයාලට උනත් කම්පැනියක් දාලා ඕගන්ට උනත් පුළුවන් OS එකක් හදන්න. හදලා Unix සර්ටිෆිකේෂන් එක ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට වෙන වෙනම සල්ලි දීලා හදවල වෙනම software. ඒතර Unix කියන්නේ තනි අයිතිකාරයෙක් නැහැ. ඒක જાති අය කම්පැනිස් වලට හදන්න පුළුවන්. Linux කියන්නේ ඒ වගේ එකක්. Linux කියන්නේ open source software වර්ගයක්. හරි software open source අනම්මන මේ විදිහට ඕක අපිට කොටස් කිහිපයකට බෙදලා පෙන්වන්න පුළුවන්. හරි Unix, Linux. Android කියන්නේ මොනවද? smart device සඳහා භාවිතා කරන software වර්ගයක්. ඒතර මේ විදිහට software වර්ග ගණනාවක් තියෙනවා. මේකේ අපි ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනි පොඩි වීඩියෝ එකක් තියෙනවා. හරි. මේක බලන්න මේ 2000 කියන වර්ෂය වෙනකොට සිටුේෂන් එක 2000 කියන වර්ෂය වෙනකොට මොනවද තියෙන ඔපරේටිං සිස්ටම් කියලා බලන්න. මේකේ එක එක වර්ෂවල ඔපරේටිං සිස්ටම් මොනවද වැඩිම පාවිච්චි කරේ කියලා අතනින් බලන්න පුළුවන්. දකුණු පැත්තට වෙන්න මේ දකුණු පැත්තෙන් බලන්න පුළුවන්. ඒ වගේම මේ වම් පැත්තේ පෙන්නන එක එක ඔපරේටිං සිස්ටම් වර්ග මොන ආපු ඔපරේටිං සිස්ටම් වර්ග බලන්න මොනවද වැඩිපුර පාවිච්චි කරේ කියලා බලන්න එක එක ඔපරේටිං සිස්ටම් එක එක කාලවල එක එක විදිහට මට්ටමින් පාවිච්චි කරලා තියෙනවා බලන්න කොහොමද මේ කතාව මොකද වෙන්නේ කියලා හොඳට බලා ගන්න. ඒකේ 2000 වර්ෂයේ මැයි වල ජූනි වල ওই විදිහට
චුට්ටක නැවතුව දැන් මේ සවුන්ඩ් එක දැන් ප්ලේ වෙන්නේ ලැප්ටොප් එකේ නේ මල්ටිමීඩියා එක. ඇහෙනව නේද? ඒතර එක කේබල් එකකින් කොහොමද සවුන්ඩ් එකයි වීඩියෝ එක දෙකම මල්ටිමීඩියා එකට යවන්නේ? මොකද පාවිච්චි කරන පෝට් එක සහ කේබල් එක? HDMI මතකද? ඩිස්ප්ලේ එකයි දෙකම වෙනවා. දැන් මේ 2004 2004 වෙනකොට මොනවාද වැඩිපුරම පාවිච්චි කරලා තියෙන ඔපරේටිං සිස්ටම් එක? Windows XP. Windows XP වැඩිම බවට පත් වෙන කොයි කාලේ වගේ? ලෝකේ වැඩිම දැන් මේ 161ක් කියන්නේ සෑම පරිගණක පහෙන් තුනකම රන් වෙන්නේ Windows XP. අනිත් ඒවා මොනවද? Windows 98, Linux, macOS කවුද හැදෙන්නේ? Apple සමාගම. Windows 80 ගොඩක් Windows පියරේ. ඒතර බලන්න 2003 වගේ ආපු මේක 3 වගේ නෙන්නේ. දැන් එන්නේ තාම වැඩි වෙනවා අරවා බායි බිඳුවටම බහිනවා 2005 අප්‍රේල් මැයි ජූනි ඊට 78ක් නේ 80 පනිනවා කියන්නේ අන්න 80 පැන්නා ලෝකේ සෑම පරිගණක පහෙන් හතරකම රන් වෙන්නේ මොනවද Windows XP. ඒතර මයික්‍රොසොෆ්ට් සමාගමේ නිෂ්පාදනය හැම ලෝකේ තියෙන පරිගණක පහෙන් මේ පහෙන් හතරකම රන් වෙනවා. Vista උඩට එනවා macOS මේ පැත්තෙන් එනවා. ගන්න 2000 තාම කොච්චර වැඩිද අර 2008 දැන් 2003 නේ ආවේ. 2003 ආව 2008 අවුරුදු 5. ඊමෙද Symbian OS කියලා එනවා. අන්න Windows 7 ටක් ගාලා උඩට ආවා. Apple iOS ආවා. Apple iOS එක කොහෙද? Apple phones වල. Apple phones වල ගොඩක් කියලා. අන්න Windows 7 එක පොඩ්ඩක් වැඩි වේගන යනවා වගේ නේ. Windows 7 වැඩි වේගන යනවා. Windows XP පොඩ්ඩක් පල්ලෙහාට බහිනවා. මේ පැත්තේ BlackBerry කියලා එකකුත් දෙනවා. අන්න 2011 තමයි Windows XP පළවෙනි ලෙවල් එකේ දෙවෙනි ලෙවල් එකට පරිදි. අවුරුදු 10 අවුරුදු 8ක් විතර. ගන්න අවුරුදු 8ක් විතර එක දිගට ගන්න Android කියන එක උඩට ඇවිල්ලා තියෙනවා දැන්. 2010 වගේ වෙනකොට මොබයිල් ඩිවයිසස් පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා මිනිස්සු. Android තාම වැඩි වෙනවා Windows වලට දැන් දෙවෙනි දැන් නම් පහුවෙලා තුන්වෙනි දැනට බහිනවා. Windows 8 ඇවිල්ලා නේ අර Windows 8 ඇවිල්ලා දැන් 2013 14 වෙනකොට Android අර පැත්තේ Windows 7 පහු කරගෙන යනවා Android වැඩි 2016 වෙනකොට Android තමයි ලෝක වැඩිම පාවිච්චි කරන්නේ මේ කම්පියුටර්ස් නිසා නෙවෙයි වැඩිපුර මොනවාද ස්මාර්ට් ඩිවයිස් ඒ කියන්නේ ෆෝන්ස් ඇප් එක එක ස්මාර්ට් TV වගේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් නිසා තමයි වැඩි මේක බලව ඔපරේටිං සිස්ටම් වර්ග 15 30ක් ලියන්න පුළුවන් OS වර්ග 15 30 ලියන්න පුළුවන් ඇස් දෙකේ විතරක් බලන්න එපා හොඳේ පොඩ්ඩක් ඔළුව දෙපැත්ත ගන්න. දහනා මේ 2020 21 ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඇයි 21 2020 21 මතකද? ඒ වලලා මොකද කාලෙදී තිබුණා. කොවිඩ් කාලේ. දැන් අර තෙල් ප්‍රශ්න නිසා බදාද නිවාඩු දීලා තියෙන මිනිස්සු මොකද කරන්නේ? ඊට කලින් දවසේ කොහොම හරි එකතු කරලා තෙල් ගහගෙන ට්‍රිප් යනවා. ඇවිදින්න එපා කියලා නිවාඩු දීලා තියෙනවා. ඒ රටක් ඉතින් ගොඩ නගන්න කොහොමද? මේක Windows 11 වල තාම පල්ලෙහා තියෙන Windows 11 දැන් ඉතින් Windows 11 තමයි පාවිච්චි කරන්නේ. 2022 දෙසැම්බර් වෙනකම් වගේ තියෙන සිටුේෂන් එක ඔය තියෙන්නේ. දැන් ඔපරේටිං සිස්ටම් මාර්ග 15 20ක් විතර ලියන්න පුළුවන්. එක එක කාලවල ජනප්‍රියම වෙලා තිබ්බ ඔපරේටිං සිස්ටම් මොනවද? වැඩිම කාලයක් ජනප්‍රිය වෙලා තිබ්බේ මොකක්ද? වැඩිම ජනප්‍රියතාවය තිබ්බ OS එක Windows 6.
يعني ඒ ඩෙස්ක්ටොප් බෑග්ග්‍රවුන්ඩ්ස් එහෙම තාම يعني හරි සිම්පල්. මාර ලස්සනයි. ඉතින් ඒ වගේ ඔපරේටිං සිස්ටම් බෑග්ග්‍රවුන්ඩ් එකක් ගැන අපි කතා කරමු තියෙන්නේ. ඒතර මෙන්න මේ ඔපරේටිං සිස්ටම් ගැන තමයි අපි කතා කරමින් ගියේ. මේ තියෙන එක එක අයිකන්ස් වගේක් මෙතන දාලා තියෙන මොනවද ඔපරේටිං සිස්ටම් වලට අදාළ අයිකන්ස්. හරි. දැන් ඔපරේටිං සිස්ටම් එකක් ගැන අපි තව ටිකක් දැනගන්න ඕනි. OS එකක අපිට තව අපිට දැනගන්න දේවල් ටිකක් තියෙනවා. OS එකෙන් මොනවද කෙරෙන්නේ? හරි OS වල කාණ්ඩ කිරීම ටිකක් තියෙන වර්ග කරන්න එක එක නිෂ්පාදකයන් වර්ග කරනවා. මේවා දාන්න පුළුවන් කම්පියුටර්ස් මොනවද කියන එක අනුව වර්ග කරනවා. මෙන්න මේ වගේ තොරතුරු ටිකක් අපිට තියෙන ඉස්සරහට කතා කරන්න.